මුදලාලි මේ ලොකු බටු ගෙඩි දෙකකුයි පතොලයි කියුකම්බ කිලෝ එකයි දෙන්නකෝ. නෝනා මේවා කන්නද ගන්නෙ? නෑ බොන්න. කද නිසංසල වගේ පුකේ මයිල් කැලින් වෙලා. මම ගාන්නේ ලයිෆ් බෝයි ෂැම්පුනේ. දැන් ඔබේ හිස කෙස් පමණක් නොවේ පුකේ මයිල්ද ශක්තිමත් කරයි. නංගි පුක සුදුද? ඔව් අයියා. මම ගාන්නේ ෆෙයාර් ඇන් ලව්ලි. මූණත් සුදුයි පුකත් සුදුයි. ඔයත් අදම ෆෙයාර් ඇන් ලව්ලි ගාලා බලන්න. යරි. අපි මේ කරන වැඩේ වැරදි නේද ආන්ටි? ඇයි? අලුත් ෆෝන් එකක් එපාද? ඔන්න. අද නම් ඊයේ වගේ ඉක්මනට යවා ගන්න එපා හොඳේ. ඔළුව උඩින් එන මේ පකේ ඉරක් නිසා දැන් පාරෙවත් බහලා යන්න බෑ. දකින එකක් කැරි බඩුවක් කියලා කෑ ගහනවා. ඔයා දන්නවනේ මම මගේ පණටත් වැඩිය ඔයාට ආදරේ. ඒක මන් දන්නවා බබා. මහත්තයට ඕක හැමතිස්සෙම කරන්න ඕන දොස්තර. මම මොකද කරන්නේ? ඔයාගේ මහත්තයට මගේ නම්බර් එක දෙන්න. අයිස් මට බිග් ෆූට්ව හම්බුණා. මෙයා හරිම හොඳයි. ඒ වුණාට ටිකක් වලත්තයි. කොයි වෙලෙත් අයියේ පස්සේ දාන්න එන්නේ. සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහොට්ටු කියලා මං රැවටෙනවා. හදවතේ හිලක් කියලා දාලා ගිය කෑල්ල. අන්න තලවතුකට පැත්තෙන් හිල ලොක් කරගෙන. මොකද නංගි හැම වෙලේම පිටිපස්ස අත ගන්නෙ. ඊයේ මිනිහ පස්ස දොරෙන්නේ ඇතුළට දැම්මේ. රිදෙනවා. මත්පැන් පානය කරන තරුණ අයට ඔබ දෙන අවවාදය මොකක්ද? ඒකට අයිස් දාන්න අමතක කරන්න එපා කියන එක. අණ්ඩාසම් මොනවද? ආනමාලු, කෙසෙල්, වම්බටු, තව කියුකම්බර්. වේ. ඔයා හිතනවා නම් කසාද බැන්දට පස්සේ හදාගන්න පුළුවන් කියලා කසාද බඳින්න එපා. කසාද බැන්දට පස්සේ හදාගන්න පුළුවන් බබාලව විතරයි. මම ශාමිලා ලියන රච්චි. ඔබ පවණි එක කරන ඒවා මං හොදට දන්නවා. එimhe හොදට හොලවනවා, පස්සේ මිරිකනවා, ඊට පස්සේ සුදු පාටට බේරෙනවා. ඒ මොකද්ද? හිතලා බලලා ඉක්මනට උත්තරේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බලන්න. බඳින්න බෑ දැන්. තාම 27යි නේ බං. තාම 27යි නේ බං. කසුන්! බහැපන් උකන්නෝ එළියට. ඇයි පකෝ තෝ මගේ කෙල්ලව බඩ කරලා දැන් ඒකව බාර ගන්න බෑ කියන්නේ. අද මොන ස්පා එකටද යන්නේ? රෙඩ් රෝස් මේක හොඳයි වගේ. නෝනා මොනවාද බැලුවේ? අයියේ මීට වැඩිය දිගේව නැද්ද අයියේ? නකෝ. අනේ අර අසිදු අයියේ බදිනවමයි කියලා මගේ කටටත් දුන්නානේ. දොස්තරට වෙඩි තියපු එකට අවුරුදු 25ක සිර දඬුවමක් ලැබෙනවා. කමක් නැහැ ගරුතුමනි. දොස්තරයා මට කිව්වේ මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන කියලා. දැන් මට තව අවුරුදු 24ක් තියෙනවා. දුනෝනා මේ අත මම අල්ලගත්තේ ආයි මගේ අත පාවිච්චි කරන්න හිතාගෙන නෙමෙයි. නෙදකින් වනචර පකයක්. ලහිරු කොයි ඔය පොඩි ලහිරුව නංගල ගන්නකො අපිට සැපක් ගන්න. අනේ හිරුෂි නංගි මට නගින්නේ කවිෂ දැක්කම විතරයි. අනේ අයියේ මට බඩගිනීනේ කන්න මුකුත් අරන් දෙන්නේ නැද්ද අනේ? එකනේ මං කිව්වේ ඔයාට හිස් බඩ මං ඉන්න දෙන්නේ නැහැ කියලා. අක්කේ මං ආවේ මගේ බර්ත්ඩේ එකට ඩෝනට් ඔඩර් එකක් දෙන්න. හා පුළුවන් නංගි බර්ත්ඩේ එකට දවස් දෙකකට කලින් කියන්න. මොකද ඩෝනට් එකේ හිල විදින්න රන්දිකයියා නෑ මේ දවස්වල. අයියේ මං ආවේ අපේ අවුරුදු කුමරිය තෝරන තරගෙට ආරාධනා කරන්න. ඔයා තමයි එන්න ඕනේ තෝරන්න. හා නංගි මං එන්නම්. ඔළුව දාලා යන්න. පිස්සුද මිනිස්සයෝ ඔළුව දාන්න නෙවෙයි එන්න කිව්වේ. තෝරන්න එන්න කිව්වේ. වනචරයා. මේ අඩෝ කොමන්ට් එකේ ෆ්ලෂ් කරනකොට බටන් දෙකම එකට එබුවා මොකද වෙන්නේ? උඹේ බෙට්ටේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. මට හොද දුරියන් ගෙඩියක් දෙන්න. ඉන්න මහත්තයෝ මන් දෙන්නම් හොද දුරියන් ගෙඩියක්. මහත්තයට පුළුවන් නෝනව අඩවන්න මුළු ගමටම ඇහෙන්න. ආච්චිට මං කියනවා 100 රැට ඇදයට තියාගෙන අරක්කු බොනවා කියලා. පිස්සුද බොල. ඔය මන් රැට එළියට යන කම්මැලි කමට චූ කරන්නේ ඔය බෝතලේට. උත්තිලා. එන ගන්න මෙච්චර කොල්ලෝ ඉන්න රටේ මේ යක්කු පාවිච්චි කරන්නේ. කොසු ඉඳල් පයිප් කෑලි බෝතල්. නොදකින් පිස්සු හුත්තිලා. දිනේෂ් මාව බදිනවමයි කියලා කටටත් දීලා ඇතුළෙම යවුවා. කැරිපකයක්. ඔබ ජනිත් අයියත් එක්ක රූම් ගියා නේද බං? අයියෝ වැඩක් උනේ නෑ. ගවුම උස්සද්දිම ඌට ගිහින් ඉවරයි බං. ඇයි කොණ්ඩම් දෙකක්? එකක් සමන්තට. ටවුන් එකට යන්න කීයද මේ බෑග්ස් දෙකකුත් තියෙනවා. 250යි. බෑග්ස් වලට සල්ලි ගන්න නැහැ. එහෙනම් මම පයින් එන්නම් මේ බෑග් දෙක ගෙනල්ලා දීපන් ටවුන් එකට. නෝනා පලා ගන්නවද? අනේ මගේ කට එච්චරයි මට අඩු වෙලා තිබ්බේ පලා ගන්න. අනේ නෑ නෝනා මේ පලා වර්ග කංකුම් මුකුණු වෙනව ගන්නවද? නංගි
නගින්න නංගි මං ගිහින් දාන්නම්. අනේ බෑලා හිරු අයියේ ඔයාට නගින්නේ නෑනේ. අර අල්ලපු ගෙදර නිහාල් හැමදාම වැඩට යන්න කලින් එයාගේ නෝන්ට කිස් එකක් දීලාලු යන්නේ කමුසෙට තමයි බැරි. මමත් ආසයි නෝන ඒත් නිහාල් කැමති වෙයිද දන්නේ නැහැ. නංගි එන්න පලා ගන්න. පැලීලා තියෙන්නේ මාමේ ආයේ ඕන්නේ නෑ පලා ගන්න. ගන්නාවේ මුදලාලි. මාත් මේ වේලි හිටියේ කොටන්න නැතුව. මොනවාද මුදලාලි කියන්නේ? මම මේ වී ටික කොටා ගන්න කිව්වේ පිස්සු. ඊයරෑ තීක්ෂණයි ඇතුළට දාද්දි උඹට රිදුනද බං? උඹට පිස්සුද බං? ඒක නිකන් කැලණි පාලෙමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ. ඌ දැම්ම කියනකම් මට දැනුනෙත් නෑ. ආවට ස්ටාර්ලින්ක් ලැබුණ එක ගැන සීයා මොකද හිතන්නේ? ඉලෝන් පුතාට මම ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් වැලක් බලද්දි උනත් මගදී හිර වෙන්නේ නැහැ. සීනි තියනවද? ඕනන්ගේ තියෙනවා. ඇටේ ඉදිමෙන්න ගත්තාට පස්සේ ડોක්ටර් ගාවට පෙන්නන්න ගියාම තමයි චෙක් කරලා සීනි කියලා කිව්වේ. නෑ මිනිස්සු ගෙදරට සීනි ගන්න ආවේ පිස්සු. ඔය මොකද්ද ඔය කරන්නේ? ඔයාගේ රෑ කෑම එක රත් කරනවා. ඒක තමයි මාළු සුවඳක් ආවේ. නැවතියක්. මේ රෑ කොහෙද යන්නේ ඔබ? මහා සොහොනා නේද? ගහන්න එපා අයියේ. බය වුණාද මම මහා සොහොනා නෙමෙයි යන්නේ. හන්දියේ මොඩු කුමාරානි. ඔයි බුරියානි සුවඳක් එනවනේ. මට නම් එහෙම සුවඳක් එන්නේ නෑනේ. ඒක තමයි යෝධිය කියන්නේ. ගිහිල්ලා උයපිය ෆෝන් එකේ ඉල්ලලා ඉන්න නැතුව රෙද්ද. යන්න බලන්න මේ ලෝකේ ඔබට නැතුවම් බැරිම දේ මොකද්ද? වෙන මොනවද නංගි? මගේ ගෑණිගෙන් බැනුම් අහන එක තමයි. කෑම නැතුව හිටියත් දවසක් හරි යාගෙන් බැනුමක් ඇහුවේ නැත්නම් නිද්ද යනවා. දන්නවද අර කුකුල් කොටුවට පැන්න නරියා කුකුලන්ට මොකද්ද කිව්වේ කියලා? ඇයි මොකද්ද කිව්වේ? මං කොහොමද දන්නේ හැමනේ සත්තු කතා කරන දේවල් මට තේරෙනවා. උඹ නම් මෝඩ පංගේ. මොකද සෙනු? තේක සැර වැඩි වගේද? ඔයාට නම් මේ හැමදේම විහිළුවක්. රූගේ ඇට දෙකටම තියලා දාන්න පුළුවන්. හැබැයි ගෑණිගේ ඔළුවට වදීද කියලා තමයි බය. ඔයි මං දැන් පැය ගාණක් හොයනවා මුවාව හොයාගන්න බැරි වුණානේ. උඹලා එහෙම දැක්කොත් ලොකේෂන් එක මට දාපන්. හා මූ කොහෙ ගිහිල්ලාද? කොළ නරයෝ. උඹ මොකද අපායට එන්න හේතුව? අනේ යම රජතුමිනි. සමා වෙන්න මම කන්න හෙන්නේ නැති කේනෙට වොයිස් මෙසේජ් දැම්මා. ඇබොල මුගේ පුකට උල තියපියා. අඩෝ තොවිලේ තට්ටුවට ගංජා වෙනුවට කුස්තියපු එක නම් මරුවේ. සුපිරි බඩු පාර. තව නැද්ද? උත්තරයක් කියන්නකො නැන්දේ? කෝ මහත්තයෝ මේ අල්ලේ රේඛා ටික. වල්ල බල්ලා තාමා මට දැන් සාත්තරේ කියන්න වෙන්නේ. අඟල් 9 කොණ්ඩම් එහෙම තියෙනවද? ඔව් තියෙනවා නංගි. ගන්න. කවුරු හරි එහෙම ආවොත් මට කියන්න. අපිට කියන්න මේ ලෝකේ ඔයාට නැතුවම බැරිම දේ මොකද්ද? වෙන මොනවද නංගි හවසට ගහන ගල් කාලානේ. කෑම වතුර නැති වුණත් ගල් කාලා නැතුව බෑ තාම. ඔයා හිතන්නේ ලෝකේ වේගවත්ම දේ මොකද්ද? හන්දියේ කඩෙන් රැට කොත්තුවක් කාලා උදේට සේට් වෙන බඩ එළිය පාරේ. අයි මග දිගට රේ වෙන්නේ.